ආයුබෝවන් සහෘද හිතවතුනි ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පසුගිය අවුරුදු 40 පුරා ලෝකයේ තරබාරුකම 3 ගුණයකටත් වඩා වැඩි වෙලා තියෙනවා. ගොඩක් දෙනෙක්ට තිබෙන පාරවුලකම නිසා තමයි බර අඩු කර ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ව්‍යායාම කරන්න, කැලරි ගණනය කරන්න වෙලාව නැති ප්‍රශ්නයක් හැමෝටම වගේ තියෙනවා. ඉතින් මේක නිසා බර අඩු කර ගැනීමේදී කරන වැරදි පුරුදු කීපයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ දේවල් වලට ඈත් වුණොත් විශේෂ දෙයක් නොකර තරබාරුකමට වායි කියන්න ඔයාටත් පුළුවන්. අංක 1 උදේ ආහාරය මගහැරීම. පරේක්ෂකයන් කියන විදිහට උදේ ආහාරය ගන්න අයට උදේ ආහාරය නොගන්න අයට වඩා බර අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. වැඩිහිටියන් 350ක් සම්බන්ධ කරගෙන කරලා තියෙන පරීක්ෂණයකට අනුව උදේ ආහාර ලබාගත් අයගේ ඉන ප්‍රදේශයේ බර උදේ ආහාරය ලබා නොගත් අයට වඩා අඩුයි තිබෙනවා. මේක තර්කානුකූලයි. මොකද දන්නවද? උදේ ආහාරය මගහරින අය දවල් ආහාරයට විශාල කෑම ප්‍රමාණයක් ගැනීමට පෙළඹෙනවා. ඉතින් බර වැඩි වෙන එක අහන්නත් දෙයක්ද? අංක 2 ප්‍රමාණවත් තරම් වතුර පානය නොකිරීම. ජලය වැඩි වශයෙන් පානය කිරීම කැලරි දහනයට හා බර අඩු කිරීමට උපකාරී වෙනවා. මෑත කාලිනව තරබාරු කාන්තාවන් යොදාගෙන කරලා තියෙන පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා වසරක් තුන දිනකට වතුර ලීටර් 1කට වඩා වැඩියෙන් පානය කර කාන්තාවන්ගේ බර කිලෝග්‍රෑම් 2කින් පමණ අඩු වෙලා තියෙනවා කියලා. ඉතින් හැම වෙලාවෙම වෙනත් පාන වර්ග තෝරා ගන්නවා වෙනුවට ප්‍රමාණවත් තරම් ජලය පාවිච්චි කිරීමට පුරුදු වෙන්න. අංක 3 රාත්‍රියට ප්‍රමාද වෙලා ආහාර ගැනීම. අධ්‍යයනයකින් හෙළි වෙලා තිබෙන්නේ ඔයාට අමතර බරක් අඩු කර ගැනීමට උවමනා නම් ප්‍රමාද වෙලා ආහාර ගැනීමෙන් වළකින්න කියලයි. මොකද රාත්‍රියට ප්‍රමාද වෙලා ආහාර ගැනීමෙන් සිද්ධ වෙන්නේ කැලරි දහනයට වඩා ඒවා ශරීරය තුළ මේදේ වශයෙන් තැන්පත් වීමයි. ඒ වගේම මේ පරීක්ෂණයට අනුව රාත්‍රියේ නිදා ගැනීමට පැය 4කට පෙර තමයි ආහාරය ලබා ගත යුතු බව සඳහන් වෙන්නේ. ඒ නිසා රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ලබා ගැනීම තමයි ඉතාමත්ම සුදුසු වෙන්නේ. අංක 4 නිදා ගැනීමට අකමැති වීම. ප්‍රමාණවත් තරම් නිින්දක් නොලැබීම ඔබගේ බර වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපානවා. නිින්ද අහිමිවීම මන්දගාමී පරිවෘත්තියකටද හේතු වෙනවා. ඒ නිසා දිනකට පැය 7ක්වත් සුවදායි නිින්දක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. අංක 5 මේද රහිත ආහාර ගැනීම. මෙහි පරස්පර බවක් දකින්න ලැබුණත් මේද රහිත ආහාර ගැනීම ඔබට අමතර බරක් එකතු වෙන්න පුළුවන්. මොකද මේද රහිත බව අප දන්නා නිසා ඒ ආහාර වැඩි වශයෙන් ගැනීමට පෙළඹෙන නිසායි. අංක 6 ආහාර ගැනීමේදී වෙනත් දෙයකට අවධානය යොමු කිරීම. ඔයා ආහාර ගන්න සූදානම් වෙනවා නම් රූපවාහිනිය හෝ වෙනත් සමාජ ජාල පරිහරණය කිරීමෙන් වළකින්න ඕනේ. අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා ආහාර ගැනීමේදී අවධානයෙන් ඈත් වීම විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමට හේතු වෙනවා කියලා. ඉතින් ආහාර පරිභෝජනය කරන විට ඒට අවධානය යොමු කර ආහාරයට ගැනීමෙන් එහි රස විඳීමට මෙන්ම පාලනයකින් යුතුව ආහාරය ගන්නත් උදව් වෙනවා. අංක 7 මත්පැන් පානය පාලනය කිරීම. බියර් පානය කිරීමේදී බඩවැල් වල අධික මේදයක් තැන්පත් වෙනවා වගේම වෙනත් ඕනෑම ආකාරයේ මත්පැන් පානය කිරීම ශරීරයේ බර වැඩි වීමට හේතු වෙනවා. ඒ නිසා ඔබේ බර ගැන ඔබ හිතනවා නම් මත්පැන් පානය අඩු කළ යුතු වෙනවා. අංක 8 මුළු දවස පුරාම අසුන්ගෙන සිටීම. අධ්‍යයනයකදී තරබාරුකම සහ වාඩි වී සිටින කාලය අතර සම්බන්ධයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ නිසාම සෑම පැයකට හෝ පැය එකමාරකට වරක්වත් නැගී සිටිය යුතුයි. ඒවා හොඳින් මතක තියාගන්න. නිවසේ සිටම සරල ව්‍යායාමයක් හෝ මතක් ඇවිදීම කළ යුතුයි. ඔයාටත් මේ වගේ පුරුදු තිබෙනවා නම් ඒවායින් ඈත් වීමට උත්සාහ කරන්න. ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට channel එකට අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔයගලන්ට ජය වේවා.